සුබදවසක් ලංකාවේ හැමෝටම. අපි CRC Wild Side අපි මේ channel එක පටන් අරගෙන සති දෙකක් වගේ පොඩි කාලයක්. ඒ වුණාට හේතුකුත් නැති විදිහට අපිට ගොඩක් comments කරලා තිබ්බා, like කරලා තිබ්බා, share කරලා තිබ්බා, subscribe කරලා තිබ්බා. ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම. ඉතින් ගොඩක් අයට තිබ්බ කුතුහලයක් තමයි අපි කවුද, කොහෙද ඉන්නේ, මොකද කරන්නේ කියන දේ. මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ඒ දේ පොඩි intro එකක් කරන්න යන්නේ. ඊට අමතරව ඔයාලා බලන්න ඇති කවුද මේ අපිත් එක්ක ඉන්න අපි දෙන්නට අමතර ඉන්න තුන්වෙනියා කවුද කියලා. ඉතින් මෙයා තමයි අපේ තුන්වෙනියා. එයා තමයි කැමරාව පිටිපස්සේ ඉන්නේ. සහ ඔක්කොම වීඩියෝ එඩිටිං කොහොම බර වැඩ ටික අදින්නේ මෙයා. අපිට තියෙන්නේ කතා කරන්න විතරයි. මුලින්ම කියන්න ඕනේ අපිට කමෙන්ට් කරන ෂෙයා කරන අපිත් එක්ක ඉන්න ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අපේ වීඩියෝස් වලට හොඳ සහ නරක දෙකම කමෙන්ට් කරන ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි. මොකද ගිනියවි සම්බන්ධව අපිට අත්දැකීම් තිබුණාට අපිට නොලෙජ් එකක් තිබුණාට මේ වීඩියෝස් එහෙම නැත්නම් YouTube කියලා කියන්නේ අලුත්ම දෙයක්. අපේ ප්‍රධාන අරමුණ තමයි අපි දන්න අත්දැකීම් අපි දන්න දැනුම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න එක. අපේ මොනවා හරි වීඩියෝස් වල අඩුපාඩු තියෙනවා නම් විශේෂයෙන්ම කමෙන්ට් කරන්න. අපි ඒ හැමදේම කියවනවා. අපි මේ අපේ දැනුම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන අපේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට ලොකු ගමනක් සීරීස් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන අපි කමෙන්ට් සෙක්ෂන් එකේ නෝටිස් කරපු දෙයක් තමයි මේ 14ක් දෙනා අහලා තිබුණා මේවා අපිට ගන්න බැරිද? WhatsApp නම්බර් එක දෙන්න පුළුවන්ද? සහ මේ කෑෂ් ඔන් ඩිලිවරි කරන්න පුළුවන්ද? ඒ වගේ දේවල් පවා අහලා තිබුණා. ඒවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. channel එකේ අපේ අරමුණ අපේ දැනුම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න එක විතරමයි. එහෙනම් අපි බලමු අපි කවුද, අපි මොකද කරන්න කියලා. ඉතින් අපි කවුද? ඔව් අපි තුන් දෙනා ඇමරිකාවට ඇවිල්ලා මේ වෙනකොට අවුරුදු 10ක් 15ක වගේ කාලයක් ගත වෙලා තියෙනවා. අපි මේ වෙනකොට තුන් දෙනාම සෞඛ්‍ය ශාස්ත්‍රයේ පූර්ණ කාලීනව සේවය කරනවා. මේ අවියාවුද සම්බන්ධ කතන්දරයට එනකොට අපි මේ ගොඩක් කාලේ ඉඳලම ලංකාවේ ඉඳලා ඉන්න කාලේ ඉඳන් අපි තරුණ විදියට බොහොම ආසම සබ්ජෙක්ට් එකක් තමයි මේ තුවක්කු කතන්දරේ. මෙහෙට ආවට පස්සේ හැමෝම දන්නවා ඇමරිකාව කියලා කියන්නේ බොහොම ෆ්‍රී කන්ට්‍රි එකක්. මෙහි තියෙන ව්‍යවස්ථාවේ මිනිසුන්ට ලබා දෙන තියෙන අයිතියක් තමයි අවියාවුද දැරීමේ අයිතිය. මේ අයිතිය අපිටත් තියෙනවා. සහ ඕනම නීත්‍යානුකූල පුද්ගලයෙකුට නීත්‍යානුකූලව අවියාවුද ලබා ගැනීමට මේ රටේ කිසිදු බාධාවක් නැහැ. අපිට මෙහෙට ආවට පස්සේ අපිට තිබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා. අපි දැන් අවියාවුද අපි ගාව තියෙනවා දැන් බොහෝ කාලයක ඉඳන් පාවිච්චි කරනවා. අපි මේ කරන අපි ඔයගොල්ලන්ට පෙන්වන සියලුම දේවල් අපි අපේ අත්දැකීම් වලින් තමයි ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. සහ මේ අපි ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරන නොලෙජ් එක මේ අපි විතරක් දන්න දෙයක් නෙවෙයි. මේ අවියාවුද පිළිබඳ අපිට වඩා දන්න විශේෂඥයෝ ලංකාවේ ඇති බොහොම ප්‍රාමාණික දැනුමක් තියෙන අය. ඒ වගේම අපි මේ ෂෙයා කරන නොලෙජ් එක ඔයගොල්ලන්ට ඕන තරම් මේ අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන් YouTube වලින් සහ වෙබ් සර්ච් කරලා ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. අපි මේ ඔගොලන්ට ගේන්න තීරණය කරේ අපි මේක සිංහල භාෂාවෙන් කරන නිසා. මොකද මේක එතකොට තමයි අපේ කට්ටියත් එක්ක අපිට මේක හරියට ෂෙයා කරගන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි වලින් ඕන තරම් වීඩියෝස් අපිට YouTube එකේ හොයාගන්න පුළුවන්. වෙඩි තියෙනවා, ඉලක්කයට වෙඩි තියෙනවා, එක එක දේවල් වලට වෙඩි තියෙනවා. ඒ වගේ ඉතින් අපිට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මේක අපි මේ ලංකාවේ අයට සිංහලෙන් මේක කරන නිසා. අපි අවියාවුද සම්බන්ධව කතා කරනකොට අපි බොහෝ වශයෙන් සැලකීමත් විය යුතු කාරණාවක් තමයි මේ සේෆ්ටි කියන එක. අපි මේකෙන් ප්‍රොමෝට් කරන්න උත්සාහ කරන්නේ මේ අවියාවුද සම්බන්ධ භාවිතයේදී දැන් ලංකාවේ අපේ ගත්තොත් ලංකාවේ අපේ ගිනි අවි භාවිතා කිරීමට අපිට අවස්ථාවක් නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා අපි Facebook ගත්තොත් ඒ වගේම ගොඩක් වෙලාවට මේ AR රයිෆල් එහෙම නැත්නම් AR පිස්ටල් BB ගන්ස් ඔය වගේ ඒවා පාවිච්චි කරනවා ගොඩක් ලංකාවේ අය. ඉතින් අපි සමහර වීඩියෝ ක්ලිප්ස් එහෙම දැකලා තියෙනවා. ඒ වගේ ගිනි අවි සම්බන්ධ භාවිතා වෙන මූලික නීති රීති සමහර වෙලාවට අනුගමනය වෙන්නේ නැහැ. ඉතින් ඒක බොහොම අනතුරුදායක තත්ත්වයක් සහ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ප්‍රොමෝට් කරන්න උත්සාහ කරන්නේ මේ සේෆ්ටි පිළිබඳ මේ අවියාවුද භාවිතයේදී සහ මේක විෂයක්. එකම අවිය තමයි රටක් ජාතියක් ආරක්ෂා කරන්න සහ වැරදි වැඩවලට පවා පාවිච්චි කරන්න පුළුවන් එකම අවිය. මේකේ ෆිසික්ස් එකක් තියෙනවා මේ ආයුධ වැඩ කරන විදිහ. එතකොට මේ අපි ගත්තොත් පතුරුමක් පත්තු වෙන විදිහ, පතුරුමක් තුවක්කුවෙන් එළියට යන විදිහ මේ හැමදේම විද්‍යාත්මකයි. ඉතින් ඒවා පිළිබඳ වුණත් අපි ඉස්සරහට මේ දේවල් පිළිබඳ කතා කරමු. ඇත්තටම බැලුවොත් මේ අවියාවුද සම්බන්ධ කතන්දරේ ඇත්තටම එක්තරා ආකාරයක විෂයක්. ඔව්. අපේ channel එකෙන් අපි ගොඩක් ප්‍රොමෝට් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කතා කරපු අවියාවුද ගැන නෙවෙයි, සේෆ්ටි. අපි මේ සේෆ්ටි ගැන නිතර කියන්න හේතුව තමයි තුවක්කුවක් කියලා කියන්නේ සෙල්ලම් බඩුවක් නෙමේ. මේ ආයුධ භාවිතා කරනකොට වෙන්න තියෙන අනතුරු වළක්වා ගන්න කොහොමද? එහෙම නැත්නම් අවම කරගන්නේ කොහොමද කියන එක තමයි අපි ඕගොල්ලොත් එක්කලා ෂෙයා කරගන්න හදන්නේ. හැමෝම දන්නවා වගේ හරියට නිකන් සර්පෙක් අතින් අල්ලලා අපි හැන්ඩල් කරන්න උත්සාහ කරනවා වගේ හැමතිස්සෙම අවධානයෙන්
අවදානමෙන් තමයි අවි ආයුධ භාවිතා කිරීමේදී පරිස්සම් වෙන්න ඕන. ඒ නීති හරියටම අනුගමනය කරන්න ඕනේ. සමහරලාට ඔයගොල්ලන්ට අපි එක ටිකක් වැඩිපුර කියනවා වගේ තේරෙන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයකටම හේතුවක් තියෙනවා සහ ඒකට වැලියු එකක් තියෙනවා. අවි ආයුධ ආරක්ෂාකාරීව පාවිච්චි කරන්න නම් ඒ සේෆ්ටි රූල්ස් හරියටම ෆලෝ කරන්න ඕනේ. මොකද එක අත්වැරද්දීමකින් සියලුම දේවල් වෙනස් වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕන වැදගත් කරුණක් තමයි මේවා මේ ගිනි අවි වලට විතරක් අදාළ වෙන කාරණා නෙවෙයි. මේවා එයා පිස්ටල්ස් වලට එයා රයිෆල්ස් වලට අදාළ වෙන කාරණා. ඊට අමතරව අපි ගිනි අවි හා සම්බන්ධ බැඳුණු විද්‍යාත්මක පසුබිම ඉස්සරහට කතා කරමු. මීට අමතර ගිනිියවි ගැන අපිට ගොඩක් දෙවල් කතා කරන්න තියෙන උදාහරණයක් ගත්තොත් එහෙම ගිනිියවිය එක ස්කෝප් එකක් අපි හයි කරන්න කොහොමද ඒක සිරුව කරන්න කොහොමද කියලා අපි ඉස්සරහට එන වීඩියෝ වලින් අපි ඔයාලට කියන්නම්. ඊට අමතරව ආරක්ෂිත ගිනිියවියක් භාවිතා කරලා කොහොමද අපි විනෝද වෙන්නේ කියලා අපි ඉස්සරහට එන වීඩියෝස් වලින් අපි ඔයාලට ගේන බලාපොරොත්තු වෙනවා. මේ channel එකේ තියෙන තව ප්‍රධාන අරමුණක් තමයි knowledge එක share කරන එක. අපි දන්න දේවල් ඔයාලට කියලා දෙන එක, ඔයාලා දන්න දේවල් අපි ගන්න එක. ඉතින් දිගටම like කරන්න, share කරන්න, channel එක subscribe කරන්න, දිගටම රැඳී ඉන්න. ගොඩක් දේවල් ඉස්සරහට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා.